තුනේ බුදුරජාණන් වහන්සේ කැමති වුණේ නෑ ඔබත් මමත් තව අවුරුදු ලක්ෂ ගාණක් ගිහිල්ලා හෝ සතර අපායට වැටෙනවා දකින්න කැමති වුණේ නෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය දකින්න, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය දකින්න, බුදුරජාණන් වහන්සේගෙන් තොර ලෝකයක් දකින්න එපා. ඔබට මේ ජීවිතේ මේසා භයානක මිත්‍යා දෘෂ්ටික ලෝකයක් අභිබවලා මේ සම්මා දිට්ඨිය ලබා දෙන ජීවිතයක් ලැබුණේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. මේසා භයානක සතර අපාය අභිබවලා මේසා සුන්දර සුගතියේ මනුස්ස ජීවිතයක් ලබා දුන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසාමයි. ඒ නිසා ඔබේ ජීවිතයේ ඔබ ලබන සෑම සැප වේදනාවක් ඉදිරියේදීම බුදුරජාණන් වහන්සේ 100ට නගා ගන්න. බුදුරජාණන් වහන්සේගෙන් තොර ලෝකයේ දකින්න එපා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ගරුත්වය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේගෙන් තොර ලෝකයක් දකින්න එපා. ඊළඟට ධර්ම රත්නය කෙරෙහි සද්ධාවට එන්න. මම ඔබෙන් ඇහුවොත් ඔබට ධර්ම රත්නය කෙරෙහි සද්ධාව තියෙනවද කියලා දෙපාරක් හිතන්න ඕනේ නෑ. ඔව් කියලායි කියන්නේ. ඇයි? ඔබ ගාථා පාඩම් කරනවා, ගාථා සජ්ජායනය කරනවා, බුද්ධ වන්දනා කරනවා, බෝධි පූජා කියනවා, පිරිත් කියනවා. ඒ නිසා අපි හිතනවා සද්ධර්මයේ කෙරෙහි සද්ධාව තියනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ නියසිලට පෙන්නන ප්‍රමාව බොහොම ගැඹුරු ප්‍රමාවක්. දැන් ඔබ බලන්න ඔබ තුල ධර්ම රත්නයේ කෙරෙහි සද්ධාව තියනවද කියලා. කොහොමද ඒක බලන්නේ? ධර්මයේ පළවෙනි ගුණය සක්කාත ගුණය. මොකද ධර්මයේ සක්කාතයි කියන්නේ මේසා ගැඹුරු අතීත වර්තමාන අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයක් මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍යයේ නිරෝධය කරන මාර්ගය බුදුරජාණන් වහන්සේ කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබත් මමත් කල්ප විනාශයන් දසදහස් ගණනක් පහු කරගෙන ආවා වූ ගමනක් ඇවිල්ලා තියෙනවා. කල්ප විනාශයන් නැවත සිද්ධ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පස්සේ. පින්වතුනි, එවැනි කල්ප විනාශ මේ එක ඉරක් පායලා තියෙනවා. අවුරුදු 100ක් 1000ක් වැස්ස නැහැ. දෙවෙනි ඉර පායනවා. අවුරුදු 100ක් 1000ක් නැවත වැස්ස නැහැ. තුන්වෙනි ඉර පායනවා. මේ වගේ ඉරවල් 7ක් පායනවා. හත්වෙනි ඉරට වඩා උෂ්ණත්වයක් දරන්න පෘථිවියට බෑ පින්වතුනි. මහා මේරුව දුම් දාලා ගිනි අරගෙන කුට්ටි මේ පෘථිවියට කඩා වැටිලා මුළු පෘථිවියම එකම ගිනි ජාලාවක් අලු ගොඩක් වෙනවා. එවැනි කල්ප විනාශ දසදහස් ගානකට ඔබත් මමත් පිච්චිලා තියෙනවා. මේ අතීත පංච උපාදානස්කන්ධ දුක නුවණින් දකින්න. අපි මේ කතා කරන සුන්දරත්වය, අපි මේ සිනා වෙන සතුට ඒ අතීත පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්ප විනාශයක් සිද්ධ වෙද්දී මේක ඉර පායලා මේ අවුරුදු 100ක් 1000ක් යන්න ඕනේ නෑ. මේ මනුස්ස ලෝකෙට අවුරුදු 5ක් වැස්ස නැති වුණොත් මුළු මනුස්ස ප්‍රජාවම කුසගින්නෙන් පිපාසයෙන් මිය යනවා පින්වතුනි. සමහරු හිතාගෙන ඉන්නවා කල්ප විනාශයක් සිද්ධ වෙද්දී මිනිස්සු මැරිලා ගිහිල්ලා දිව් රත්මතලවල ඉපදෙනවා කියලා. එහෙම දෙයක් වෙන්න බෑ. කල්ප විනාශයක් කියන්නේ පින්වතුනි අකුසලයේ උච්චභාවය. කල්ප ගානක් සිද්ධ වෙච්ච අකුසල් පුච්ච පුච්චා විපාකෙට එනවා.